හෙල්ලෝ යාළුවනේ කටේ සාදර පිළිගන්න MKC YouTube channel එකට. අද ගෙනල්ලා ඉතින් තියෙන වෙනම වීඩියෝ එකක්. හරිද? අද ගෙනල්ලා තියෙන ඉතින් වෙන වීඩියෝ එකක් කිව්වට මොකක්ද ඉතින් අන්බොක්සින් වීඩියෝ එකක් තමයි ගෙනල්ලා තියෙන. අද බඩු 4ක් තියෙනවා. ඔය කටේ බලනවා ඉතින් බඩු 4ක් තියෙනවා කියන්නේ මෙතන 3ක් විතර තියාගෙන මම මොකද කරන්නේ කියලා. ඒක ඉතින් ස්පෙෂල් තමයි අනිත් එක. හරිද? ඒ ස්පෙෂල් එක අන්තිමේට වෙන්න. හරි. යන් එහෙනම් අපි පළවෙනි වැඩේට. අපි channel එක subscribe කරලා තියාගන්න. අපි පළවෙනි නම් කරන්න යන්නේ මෙන්න මේක. මොකද මේක? විදියට අරන් බලමු. හරි. සුපිරිම ගැජට් එකක් තමයි දින්නේ මේක ඉතින්. එන මොකද්ද? කම්පියුටර් එකට දාන්න ගෙන ඉන්නම් මේක ගෙන දාන්න හොඳට. මේ දැක්කම හිතෙන්නේ පෙන්න කියලා හරි. මොකද මෙයාට ගල පෙන්න කොහොමද? USB port එකක් නේ තියෙන්නේ. සමහර මිනිස්සු හිතගෙන USB port එකක් තියෙන හැමදේම මේ ෆෑන් පෙන්න කියලා හරි. උඩට දාගෙන උන්. මේ ඉතින් වෙන මොකක්ද එන Wi-Fi adapter එකක්. මේක rotate කරන්න පුළුවන්. මම මෙයාගේ price ගැන කියනම් වීඩියෝ එක අන්තිමට කියනවා නෙමෙයි අතන දානවා. හරි. හරි ඒකත් හරි. දැනට අපි ඇතුළට දාලා තියාගමු. ඇත්තටම කිව්වොත් මේක අන්පැක් කරන්න දෙකයි අන්බොක්ස් කරන්න දෙකයි හරි. ඔය අන්බොක්සින් කියලා එක. හරි මේක දැන් අපිට වැඩක් නැහැ. මේක මෙතන ඉන්න. හරි ඊළඟ අපි අන්බොක්ස් කරන්න යන්නේ මේකේ දෙවෙනියට විශාලතම එක. හරිද? මේක දැන් කපා ගමුකෝ. පිටම මේරිලා තියෙන්නේ. හරි මෙතනින් තියාගමු. මේක ඉතින් කම්පියුටර් වලට මොන එකක් තමයි වෙන මොකද ඉතින් VGA කේබල් එක. දැම්මත් තමයි සුපිරිටම තියෙනවා. බලමු quality එක කොහොමද? මේකේ උඩ මේනවා ඇප් එකක් අපි ගලවලා බලමු. හොඳ quality එක තියෙනවා මේ කරගෙන හොඳට. කේබල් එකත් හොඳයි. මේක low voltage හරිද? ඒක ගණන් ගන්න එපා. ඉතින් low voltage කේබල් එකක් මේක. කමන්නේ මගේ මොඩ් එකට ඇති. මට ගියක් ගහන්නේ නැහැ. හරි. ඒ නිසා මට ඇති. ඔහොම පැක් එකේ දාගෙන තියාගමු. අපි මෙන්න ඊළඟට අපි අන්බොක්ස් කරන්න යන්නේ මෙන්න මේ කීබෝඩ් එක. මම කියන්න බැරි වුණානේ මේවා ගෙන්නපු දිහා. එනවාක්වත් මේ කියන්නේ දරාස් එකෙන්. දරාස් එකේ ඇප් එකෙන් නෙමෙයි දරාස් වෙබ්සයිට් එකෙන්. මේක high speed low voltage VGA එකක් තමයි. VGA කේබල් එක තමයි මේක. හරිද? ඒක මෙතන තියාගමු. ඊළඟට ඉතින් අන්බොක්ස් කරන්න වෙන්නේ මෙන්න මේ බාන්න. මගේ මුණ පේන්න තියෙන්නේ. හරි. මේ ඉතින් key 11 හරිද? key 11 වගේ keyboard. key 11 වගේ keyboard එක මේක සිංහල keyboard එකක්. හරිද? සිංහල keyboard එක ගොඩක් ලස්සනට පැකින් එක තියෙනවා. එයා බබිස් දාලා මේකේ බ්‍රෑන්ඩ් එක ගැන කිව්වොත් තියෙන්නේ නම් ඩෙජල් කියලා. ඩෙජල් your it home කියලා තමයි එකක් හිලගේ කියමන විදිහට තියෙන්නේ. බලමු මේකත් එළියට අරන් අපි මුලින් මේකේ කේබල් එකක් තියෙනවා. හරි මම හිතනවා හොඳ quality එකක් ඇති කියලා. මේක නම් කිසිම damage එකක් තියුනේ නැහැ. මේක කීයක් දන්නේ. damage එකක් පේන දෙක නානේ ගොඩනේ. හරි ජන්දාන් තම තැනින් සුදු සීරින් නෙමෙයි අර පැල්ලම්මගේ තියෙනවා. ඒක සාමාන්‍ය යගේදි අම්මඩු නෑ කියලා ගමේ ජනයාලු මෙතන ඩැමේජ් වෙලා හරිද? පේනවද ඒක ටික ගන්න. හොඳයි කීබෝඩ් එක අවුලන්නේ. සිංහල අකුරුත් තියෙනවා. හොඳට කම්ෆර්ටබල්. අගිල්ලට කම්ෆර්ටබල්. මේක ටච් කරයි හොඳයි කීබෝඩ් එක සුපිරියක් ගැම්ම තමයි මේකට එන්නේ USB port එකක්. නැත්නම් PS2 port එකක් වගේ එකක් නෙමෙයි හරිද? PS2 port දැන් පාවිච්චි වෙන්නේ නැහැ නේද? ඉතින් නෝ PS2 port එකක්. හරි. ඒකත් අපි මේකට දාලා තියාගමු. මෙතන. අලුත් සුවඳ වැයෙනවා මෙතන.
හරි ඊට පස්සේ දැන් යන්නේ මොකද කරන්න වෙන මොකක්වත් නෙමෙයි දැන් කරන්න යන්නේ කෙලින්ම ස්පෙෂල් බාන්න යන්න ගමුද නම් ස්පෙෂල් බාන්නේ මෙච්චර දේවල් කම්පියුටර් එකට ගෙනාපු වෙලාවේ කම්පියුටර් එකට දැන් තමයි ආයෙ ගෙනල්ලා තියෙන්නේ මගේ කම්පියුටර් බිල්ඩ් වීඩියෝ එකක් වෙනම කඩේට වැටෙනවා හරිද හරි සුපිරි ගම්මක් තමයි ඉතින් සුට්ටක් බැටේජ් එක නම් සුට්ටක් ඇඹිලා දින්නේ සුපිරි ගම්මක් තමයි හොඳ පැකින් එකක් තියෙනවා හරි යාළුවනේ අම්මෝ ගැම්මක් තමයි ආයේ පේන ඇති මොකද්ද කියලා සුපිරිම බේස් තියෙන කම්පියුටර් ස්පීකර් දෙකක් තමයි අද ගෙනල්ලා තියෙන්නේ සුපිරි මගේ පළවෙනි අන්බොක්සින් වීඩියෝ එකෙන් මෙච්චර ක්වොලිටි දේවල් ගන්න උලන් වෙයි කියලා හිතුවේ නෑ මම දන්නේ නැහැ ඉතින් ක්වොලිටි කියලා මේ මම හිතන විදිහට මගේ මතයට මේ ක්වොලිටි හරි නම අන්බොක්ස් කරමු මේ වගේ ටික් එකක් තිබ්බා ඒක අයින් කරවත් මොනවද තියෙන්නේ දන්නේ උඩින්ම යනවා කේබල් එක මම හිතන්නේ මේක තමයි මේ දෙකේ කේබල් එක එනීද එළියට ගන්න මේ අතට දාන්න ඒක නැත්තම් මේක අස්සිත් වෙලා ඉන්නේ එනීද මෙන්න මේ වගේ අන්බොක්ස් කරමු පෙට්ටිය මම මෙතනින් තියනවා ඕ මේක වොලියුම් අඩු වැඩි කරන්න තියෙනවා වෙනම බේනවා ඉතින් වෙනම තියෙනවා මේක 2 ජැක් එනවා මෙන්න මේ ජැක් පෝට් එක USB ජැක් පෝට් එක මම මේ ජැක් පෝට් එකට ගිහින් නම දන්නේ ඊට පස්සේ මේ වගේ තමයි බෆර් එක ඇවිල්ලා තියෙන්නේ ලස්සන තියෙනවා හරි මම මගේ පැත්තට තියලා ඕපන් කරගන්න වීඩියෝ එකක් ගිහින් පැත්තට තියලා ඕපන් කරගන්න එක සුබයි ෆොටෝ එක පැත්තට තියලා ඕපන් කරනවා ඉතින් පේනවා ඇතිනේ කැම්මට තියෙනවා මොනනම් හිතන්නේ මේකේ එච්චර මොනවද අඩුපාඩු දෙයි කියලා හොඳ බේස් සිස්ටම් එකකින් මේක ඇති තේනවද කොටියට සුපිරිම කන්ඩිෂන් එකකට තියෙන කොට සුපිරිම ලස්සනක් තියෙනවා ඒක අමුතුම ලස්සන සුපිරියක් තමයි ඉතින් සුපිරිම බාන්න දෙයක් එකක් ස්පෙෂල් මම මේකට ගාන මේ වීඩියෝ එක එන්ඩ් කරන තැන දාන්න ආයි සුපිරි මේක පාත් වෙලා වගේ තියෙන්නේ මේ ටික ෂයිනි මේ ටික අර බ්ලර් වෙච්ච ගතියක් වගේ තියෙනවා සුපිරි මට තියෙනවලු මේ ස්පීකර් එක ඕපන් ආපු එක ඒ වුණාට ඒක ලස්සනක් තියෙනවා ඒ වුණාට මේ ලස්සන ගන්න නෙමෙයි ගොඩක් මේක ආරක්ෂාව ගැන බලන්න ඕනේ සුපිරියක් තමයි එහෙනම් යනවා ඉතින් අදට ගිහින් එන්න අලුත් මලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු එහෙනම් goodbye MKSN YouTube subscribe කරලා තියාගන්න